සුබ දවසක් සියලු දෙනාටම. දිනෙන් දින අලුත් වෙන පශු වෛද්‍ය ශාස්ත්‍රයේ නවීන දේවල් එක්ක එකතු වෙලා අපි ඉස්සරහට යන ගමන් මම හිතුවා පශු වෛද්‍යරයෙක් විදිහට ඕගොල්ලන්ට මේ දීර්ඝ කාලයක් තිස්සේ මාලද අත්දැකීම් සහ අපි එකතු කරගත්ත දේවල් ඔයාලත් එක්ක මාත් එක්ක හම්බුන කට්ටිය සහ මට මුණ ගැහෙන කට්ටිය දුරකථනයෙන් කතා කරපු කට්ටිය ඊට අමතරව තව ලංකාව පුරා ඉන්න ලංකාව සහ ලෝකෙ පුරා ඉන්න විවිධ ශේෂ්වල පුද්ගලයන් එක්ක ෂෙයා කරගන්න ඒ වගේම ඕගොල්ලොන්ගේ අත්දැකීම් මගේ අත්දැකීම් අපි මේ ශේෂ්ත්‍රය තුල දකින දේවල් අලුත් වෙන දේවල් ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න අලුත් විදිහට අලුත් දේවල් ඔගොල්ලෝ කතා කරගන්න ඊට පස්සේ ඔගොල්ලෝ දන්න දේවල් ඔගොල්ලෝ අත්දැකීම් මගෙත් එක්ක ෂෙයා කරගන්න අවස්ථාවක් ලබා ගන්න ඒ සඳහා තමයි මම මේ අලුත්ම YouTube channel එක සහ මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න අදහස් කරේ පටන් ගන්න අවස්ථාවේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම දෙනාම මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මුලින්ම මම අද වැඩසටහන පටන් ගන්න අදහස් කරේ සුරතල් සතෙක් විශේෂයෙන්ම බවුවෙක් හදන්න අදහස් කරගෙන ඉන්න ඔයා සැලකිය යුතු කාරණාවල් කිහිපයක් පිළිබඳව. ඔයාලට අහම්බෙන් ටැග් එකට බවුවෙක් ගන්නකොට ඇරෙන්න ඕගොල්ලෝ බවුවෙක් ගන්න හදන්න තීරණය කරනකොට ඔයාලා මං හිතන්නේ ගොඩක් දේවල් ප්ලෑන් කරලා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් තීරණය ගන්න. ඒතර මම මේ ඔයාලට කියන කාරණාව ටික ඔයාලා බවුවෙක් ගන්න ප්ලෑන් කරනකොට හිතන්න ඕන කාරණා ටික. මුලින්ම මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ට කොච්චර කාලයක් තියෙනවද යා වෙනුවෙන් වෙන් කරන්න. මොකද අලුතෙන් බවුවෙක් ගන්නවා කියලා කියන්නේ ඔයගොල්ලොන්ගේ පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙනවා. ඒ එකතු වෙන සමාජිකයාට ඔයාලා බලන්න ඕනේ ඔයාලට කොච්චර කාලයක් දෙන්න බල. උදාහරණයක් මම හිතන්නම් පාසල් ගුරුවරයෙක් දෙන්නම ගුරුවරු. එතකොට අලුතෙන් බවුව ගත්තට පස්සේ දෙන්නම උදේ 6ට ගිහලා සමහරට ගෙදරට එන්නේ හවස 5ට. එතකොට ඒ අතර කාලය කොහොමද අපි මේව මැනේජ් කරන්නේ? මම ඒක උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ අපි බවුවෙක් ගන්නකොට මේව ප්ලෑන් කරන්න ඕනේ. එයා වෙනුවෙන් ඉන්න පුළුවන් කාලේ එයාට ෆීඩ් කරන්නේ කෑම දෙන්නේ කොහොමද? එයාගේ පොටි අනිස් දේවල් බලාගන්නේ කොහොමද කියලා මූලික සාකච්ඡාවක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි බලන්න තමන් ජීවත් වෙන වපසරේ ස්පේස් එක. මේ ස්පේස් එකට තමන් තෝරගත්ත බල්ලා ගැලපෙනවද? ඒ කියන්නේ තමන් ජීවත් වෙන අපාර්ට්මන්ට් එකකද? අපාර්ට්මන්ට් එකට ගැලපෙනවා නම් මොන වර්ගයේද මම තෝරගන්න ඕනි? ඊට පස්සේ තමන් ජීවත් පරිසරයේ තමන්ට ගොඩාක් ස්පේස් එක ඉඩකඩ තියෙනවා වත්ති ඉඩකඩ තියෙනවා එහෙනම් මට තව නිදහස හම්බ වෙන වෙන බ්‍රීඩ් එකකට යන්න ඊට පස්සේ ඒ වගේ තමන් ජීවත් වෙන පර්චේස් 5ක් තුලද පර්චේස් 50ක් තුලද කියලා තමන් තීරණය කළා ඊට ගැළපෙන වර්ගය සිලෙක්ට් කරගන්න පුළුවන් ඒකට නිදහස තියෙනවා ඉන්පසු අපි බලන්න ඕනේ අපේ ආදායම සතෙක් බලා ගන්නකොට අපිට යම්කිසි වියදමක් අමතර වියදමක් යනවා අපිට ඒ වියදම විශේෂයෙන් සුරතලාගේ ආහාර වෙනුවෙන් සුරතලාගේ විටමින්ස් වෙනුවෙන් සුරතලාගේ පශු වෛද්‍ය සේවාවන් වෙනුවෙන් විශාල වියදමක් යනවා. ඒ වියදම Tamanට සපය ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් Tamanගේ එදිනෙදා ක්‍රියාවලීන්ට බාධාවක් නොවන ආකාරයෙන් Tamanට සුරතලා වෙනුවෙන් ඒ මුදල වෙන් කරන්න පුළුවන්ද කියලා Taman තීරණය කරන්න ඕනේ. ඉන්පස්සෙ අපි බලන්න ඕන ඒ සුරතල් සත්තාට අකමැති ගෙදර කවුද ඉන්නේ? ඒ කියන්නේ ඇලර්ජිස් එන්න පුළුවන්. ඒ කියන්නේ සෞඛ්‍යමය ගැටලු තියෙන තමන්ගේ දරුවට සමහර විට සුරතලාගේ මොනවා හරි ඇලර්ජි නම් තමන් දැනගන්න ඕනි ඒක තමන්ට ගැළපෙන දෙයක්ද නොගැළපෙන දෙයක්ද කියන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අදහස් කරේ gedara ඉන්න කාට හරි යම්කිසි පුද්ගලයෙකුට ආසාත්මිකතාවයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා සුරතල් සුනකයක් ගැනීම තමන් එතකොට තීරණය කරන්න ඕනේ මම මේක මේ වෙලාවේ ගන්න එක හරිද එහෙම නැත්නම් මම මේකට මොකක් හරි ප්‍රිකෝෂන් එකක් ගන්න ඕනද කියන එක ඕගොල්ලෝ අලුතෙන් කෙනෙක් ගෙන්න කලින් තීරණය කරන්න ඕන දෙයක් ඊළඟ කාරණාව තමයි තමන්ගේ ගෙදර තව සුරතල් සත්තු ඉන්න පුළුවන් ඒ කියන්නේ පූසෝ ඉන්න පුළුවන් වෙනත් සුනකයෙක් ඉන්න පුළුවන් වෙනත් කුරුල්ලෝ වර්ග ඉන්න පුළුවන් මේ වගේ ඉන්නකොට තාම අලුතෙන් එක්කෙනෙක් ගන්නකොට අපි කොහොමද එයාව ඒගොල්ලෝ අතරට ගේන්නේ ඒ කියන්නේ අපිට එකපාර මෙයාව ගේන්න බෑ එතකොට අපිට සිද්ධ වෙනවා අලුතෙන් එක්කෙනෙක් තව එකතු කරනවා නම් ඒකට අවශ්‍ය කරන මූලික පුහුණු වීම ඒ කියන්නේ අපි ස්ලෝලි යාව මේගොල්ලෝ අතරට ගේන්න ඕනේ එහෙම නැතිනොත් මේගොල්ලෝ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් පරණ සමාජිකයෝ අලුත් සමාජිකයෝ රිජෙක්ට් කරනවා වෙන්න පුළුවන් එතකොට ඒගොල්ලෝ හපා ගන්නවා එතකොට මේක දීර්ඝකාලීන ගැටුමක් දක්වා යන්න පුළුවන් ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී ඔයාලා අලුතෙන් සමාජිකයෙක් බවුවෙක් ගෙදරට ගේනවා නම් ඒක හරීම පුහුණුවකින් හරීම සංයමයෙන් යුතුව ඒක ඕගොල්ලෝ කරන්න ඕනේ. බවුවෙක් ගන්නකොට අනිත් කාරණාව තමයි බලන්න බවුවෙක්ගේ ලයිෆ් ප්ලෑන් එක සාමාන්‍ය අවුරුදු 10 15 අතර කාලයක් ඒගොල්ලෝ ජීවත් වෙනවා. එතකොට අන්නේ කාල සීමාව ඉදිරි අවුරුදු 10 හෝ 15 තමන්ගේ
තමන් කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ? උදාහරණයක් විදිහට තමන් බව් අරගෙන අවුරුදු දෙකකින් රට යන්න තීරණය කරලා තියෙනවා නම් එතකොට ඒක බව්වගේ පැත්තෙන් කරන අසාධාරණයක් සහ ඕගොල්ලන්ගේ ඩිසිෂන් එක වැරදි. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ තීරණය කරන්න ඕනේ ඉදිරි අවුරුදු 10 15 ඇතුළත මනව අහම්බයක් සිදු නොවන්නේ නම් ඕගොල්ලෝගේ ඩිසයිඩ් කරලා තියෙනවා නම් මම এডুকেෂන් වලට රට යන්න ඕනේ මෙහෙම තීරණය කරලා තියෙනවා නමුත් මට බව්වෙක් හදන්න ඕනේ කියලා. එතකොට ඒක ඕගොල්ලෝ ගන්න තීරණේ සමහරට බව්වගේ පැත්තෙන් ලොකු අසාධාරණයක්. ඒ වගේ අවස්ථාවක ඔගොල්ලෝ ඒ වගේ තීරණයකට යන්න කලින් දෙතුන් පාරක් හිතන්න ඕනේ. අවුරුදු දෙකකින් රට යනවා නම් එතකොට එයාව තනි වෙනවා. ඊට පස්සේ සමහර විට ඔයගොල්ලෝ ඔයාලගේ ආසාවට ගන්න බ්‍රීඩ් එක ඔයාලා ආසයි ස්ට්‍රෝං බ්‍රීඩ් එකකට. හැබැයි ඔයගොල්ලෝ අවුරුදු 2කින් විතර රට යනකොට සමහරට අම්මයි තාත්තයි තමයි එයාව බලාගන්නේ. ඒතකොට හැබැයි ඒ දෙන්නට එයාව බලා ගන්න බෑ. උදාහරණයක් විදිහට මම කියන්නම් තරුණ ඔයගොල්ලෝ ආසයි රොට්වයිලර් වගේ බ්‍රීඩ් එකක් ගන්න. ඔයගොල්ලෝ මේ බ්‍රීඩ් එක හදලා ඔයගොල්ලෝට අවුරුදු 3ක් විතර යනකොට රට යන සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙනකොට අම්මටයි තාත්තටයි එයාව මේ අල්ලන්න කරන්න බෑ. මොකද ස්ට්‍රෝං වැඩි ඒගොල්ලන්ගේ ජොයින්ට්ස් ඉෂුස් එනවා ඇදගෙන යනවා. එතකොට ඒ දෙන්නට අපහසුයි. අන්න ඒ වගේ තීරණයක් ගන්නකොට ඔයගොල්ලෝ පොඩක් දෙතුන් පාරක් හිතන්න ඕනේ. මේ බව්වට අපි කලිනුත් අපි කතා කරා කාලය වෙන් කරන. ඒ වගේම තමයි මෙයාලා බව්ව ගෙනලා සමහර ටික කාලයක් මාස 2 3 යනකොට එයා බව්වටත් දැනෙනවා මෙයා මගේ පවුලේ සමාජිකයෙක් කියලා. එතකොට එයා අනිත් දේවල් අනිත් කට්ටිය ඉල්ලන දේවලුත් එයාලා ඉල්ලන සමහරට ඔයාලගේ කාලය ඉල්ලනවා ගොඩක්. සෑහෙන කාලෙ ඉල්ලනවා. ඕගොල්ලන්ගේ අවධානය හැමතිස්සෙම එයා ඉල්ලනවා. ඒ වගේ දේවල් ඕගොල්ලෝ දෙන්න ලෑස්තිද කියලා ඕගොල්ලෝ හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕනේ. ඉදිරි කාලයේදී මම බව්වෙක් ගත්තා. එතකොට බව්වගේ අයිතිවාසිකම් වෙන්නේ මම පෙනී සිටින්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා බව්ව ගත්තට පස්සේ බව්වා ඉල්ලන දේවල් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. ඒකට ඔයාලා බැඳිලා ඉන්නේ. මොකද බව්වට හොයාගෙන කන්න බෑ කවදාවත්. ඒ වගේ ඔයාලා ඉදිරි වසර කීපය වෙනුවෙන් එයා වෙනුවෙන් බැඳෙන්න. ඕකට අපි සාමාන්‍ය කියන්නේ රෙස්පොන්සිබල් පෙට් ඕනර්ෂිප් එකක්. ඒ කියන්නේ ඒක ගත්තට ඒක ඔයාට හම්බුණාට පස්සේ ඒක ඔයා වගකීමක්. ඒ වගේම නමුත් ඒකෙන් ඔයා ස්ට්‍රෙස් එකක් ගන්න නෙමෙයි අපි හැමතිස්සෙම කියන්නේ. ඒක ඔයා ලොකු වගකීමක්. එයා වෙනුවෙන් ඔයා පෙනී හිටින්න ඕනේ. එයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔයා හැමතිස්සෙම පෙනී සිටින්න ඕනේ. එයාගේ ඉදිරි ජීවිත කාලේ සමහරට අවුරුදු 8ද 15ද 16ද ඒ විදිහෙන් ඔයා අනිවාර්යයෙන්ම ඇරෙන්න ඕනේ. ඒක වගකීමක් ඔයාගේ. ඒක ඔයා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ ඔක්කොම කාරණා ටික ඔයගොල්ලෝ සාකච්ඡා කරාට පස්සේ තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ අන්තිම වශයෙන් ඔයගොල්ලෝ මොන බ්‍රීඩ් එකටද යන්නේ. අනේ බ්‍රීඩ් එක ඊට පස්සේ මොකද තමන් ආස බ්‍රීඩ් එක සමහරට ඔයාලට හදන්න ඒ තියෙන අවකාශය බැරි වෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ ෆ්ලැට් එකක ඉන්නවා නම් ඔයගොල්ලන්ට ලොකු බ්‍රීඩ් එකක් හදන්න බෑ. එතකොට සමහරට ටොයි බ්‍රීඩ් එකකට ෂිට් ෂූ, පග් පුඩල් ඒ වගේ පොඩි බ්‍රීඩ් එකකට යන්න වෙනවා. ලොකු අත්තක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඕන බ්‍රීඩ් එකක් හදන්න පුළුවන් තමයි. තමන්ට ඊට පස්සේ තමන්ගේ ආදායමත් එක්ක තමන්ට මොන වගේ බ්‍රීඩ් එකක්ද හදන්න පුළුවන්. මේක ගැන ඔයගොල්ලෝ මේ සම්බන්ධව අත්දැකීම් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් එහෙම නැත්නම් මේ සම්බන්ධව අත්දැකීම් තියෙන පළපුරුදු වෘත්තමය බ්‍රීඩර් කෙනෙක්ගෙන් හරි අදහස් අරගෙන ඔයගොල්ලෝ තමන් ගේන එක්කෙනාව සිලෙක්ට් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. අද අපි ඇත්තටම කතා කරේ ඔයගොල්ලන් බහුවෙක් ගන්න අදහස් කරගෙන එක්කෙනෙක් ගන්න කලින් හිතන්න ඕන කාරණා කීපයක් සම්බන්ධ මම හිතන ඔයගොල්ලෝ යම්කිසි අවබෝධයක් ඒ සම්බන්ධව ගන්න ඇති. එකපාරටම ගිහිල්ලා බව්වෙක් ගන්නවද? එහෙම නැත්නම් අපි මේ බව්ව ගන්න කලින් ප්ලෑන් කරනවද? ප්ලෑන් කරලා බව්වෙක් ගන්නවද කියන එක ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කාරණා කීපයක් තමයි මම ඔයගොල්ලන්ට මෙන්ෂන් කරේ. මම හිතනවා ඔයගොල්ලෝ බව්වෙක් ගන්න කලින් මේක සුට්ටක් බලලා අපි ඕගොල්ලෝ මේ දැන් විවාහ කරන දෙන්න සාකච්ඡා කරනවා. අම්මයි තාත්තයි ළමයාට බව්වෙක් කරන්න දෙන්න ප්ලෑන් කරනවා නම් මේක සාකච්ඡා කරනවා. ගිෆ්ට් කරන්න බව්වෙක් ප්ලෑන් කරත් ඒත් එහෙම තමයි බව්වෙක් ගිෆ්ට් කරනවා නම් ගන්න එක්කෙනාට මේ දේවල් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ගෙදර බ්‍රීඩ් උන එක්කෙනා ඒ කියන්නේ අහම්බෙන් පැටව හම්බ වෙච්ච එක්කෙනා තව එක්කෙනෙකුට දෙන්න කලින් ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම පාරේ ඉන්න මොකක් හරි ඕගනයිසේෂන් එකකින් NGO එකකින් බලන්න අරන් තව කට්ටියට දෙනකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් මේ ගන්න කට්ටියට මෙයාලව හදන්න පුළුවන්ද? ඒකට ඒගොල්ලොත් එතකොට තමන් බලන්න ඕනේ බව්ව දෙන්න කලින් මේගොල්ලන්ට හදන්න පුළුවන්ද? මේ කාරණාවල් පිළිබඳව මම හිතනවා සාකච්ඡාවක් ඇති වෙයි. ඕගොල්ලෝ දෙන්න කලින් මේවා ගැන ඔයයි කියලා විශ්වාසය ඇති කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.